මහරහතන් වහන්සේගේ දෑතේ වැඩ ඉන්නවා ලලාට ධාතුන් වහන්සේ සුදු පාට රැස් විහිදෙනවා. මහා කස්සප මහරහතන් වහන්සේ කුසිනාරාවේ ගන්ධ කුටියේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන මල් අතුරලා ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා නන්දක කියන ස්වාමීන් වහන්සේට පවරනවා ලලාට ධාතුන් වහන්සේට අපෝපස්ථාන කරන්න. හැම ගන්ධ කුටියකම ජේතවනාරාමේ, ගෝසිතාරාමේ, සැවැත් නුවර හැම වේළුවනාරාමේ හැම ගන්ධ කුටියකම ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා වන්දනා කරලා තිබෙනවා. ඒ ලලාට ධාතුන් වහන්සේ මහාදේව මහරහතන් වහන්සේ ආකාශයෙන් ලංකාවට වඩම්මනවා. ලංකාවේ සල් ගහක් යට දකුණේ සල් ගහක් යට උන්වහන්සේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා වන්දනා කරනවා ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. මේ අපේ ලංකාවේ හිටියා මේ උපාසක මහත්තයෙක් මහා කාල කියලා. ඒ උපාසක මහත්තයා පෝයක් දවසක කැලියකට ගියා. කැලිය යනකොට කැලිය මැදින් අහසට සුදු පාට රැස් විහිදෙනවා. මෙයා හොයාගෙන යනකොට රහතන් වහන්සේ නමක් ලලාට ධාතුන් වහන්සේට වඳිනවා. රජුරවන්ට ගිහිල්ලා කිව්වා රජතුමා පෙරහැරින් ඇවිල්ලා ඒ ලලාට ධාතුන් වහන්සේ රජ මැදුරට වැඩමවුවා. පරම්පරාවෙන් කාවන්තිස්ස රජතුමාට ලැබුණා. කාවන්තිස්ස රජුරෝ චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේගේ අනුදැනුම මත සේරුවිලට වඩම්මලා සේරුවිල මංගල මහා සෑයේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරන්න කටයුතු යෙදුවා. අසිරිමත් කතාවක්. ධාතු වංශේ බලන්න විස්තරය තියෙනවා. ඊට පස්සේ ඒ සෑ ගර්භයේ රත්තරණින් බුදු පිළිම වහන්සේ නමක් හැදුවා. කේශ ධාතුන් වහන්සේලාට තිබ්බේ නිල් පාට මේ නිල් මාණික්‍ය කරකවල කැටයන් කරලා තිබ්බේ. මේ ඇහි බැම වලට නිල් පාට මාණික්‍ය කැටයන් කරලා තිබේ පිළිම වහන්සේගේ. කාවන්තිස්ස රජුරෝ ධාතු ගර්භයේ ළඟට ගිහිල්ලා ලලාට ධාතුන් වහන්සේ මේ ශ්‍රී හස්තයට අරන් හඬ නගලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ඔබ වහන්සේගේ ශාසනයේ ප්‍රසන්න සිතකින් ඉන්නවා නම් 5000ක් කල් බුද්ධ ශාසනයේ පවතින තාක් සත්වයන්ට සිත සලසනවා නම් ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ මේ රන්වන් බුදු පිළිමේ නලල් තලයේ ඌර්ණ රෝම ධාතුව මතු කරමින් වැඩ සිටිත්වා කියලා අදිෂ්ඨාන කරනවා. සුදු පාට රැස් විහිදුවමින් ලලාට ධාතුන් වහන්සේ ආකාශයට පැන නැගිලා ප්‍රාතිහාර්ය පාලන නලල් තලයේ කිඳා බහිනවා. අදට සීරුවිල වැඩ ඉන්නවා. දැන් අර නාග ලෝකෙන් ගෙනාවු කේශ ධාතුන් වහන්සේලා දෙනමක් විහාර මහදේවිය අතේ ඉන්නවා. විහාර මහදේවිය සිහි කරනවා ඇයි මම ශ්‍රද්ධාවන්ත කෙනෙක් නෙවෙයිද? ස්වාමීනි මම ශ්‍රද්ධාවන්ත ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවක් නම් බුද්ධ ශාසනයේ පවතින තාක් කාල ආනුභාවයේ පතුරවනවා නම් කේශ ධාතුන් වහන්සේලා මේ පිළිම වහන්සේගේ කේශ මත පිහිටාවා කියලා අදිෂ්ඨාන කරනකොට නිල්වන් රශ්මි ධාරා විහිදවලා ආකාශයට පැන නැගිලා පින්වතුනි අර පිළිමේ කේශවල කැරකිලා පිහිටනවා. අදටත් වැඩ සිටිනවා මහා සෑය. අදටත් සේරුවිල මහා සෑයේ රැස් විහිදෙනවා. අපි සියසින් දැක්කා. රන් කොතෙන් රන් රැස් විහිදෙනකොට සේරුවිල මහා සෑයට දහස් ගණන් දෙනා සාදුකාර දිදී වන්දනා කරනකොට සූර්ය මණ්ඩලයේ රැස් මහලා සෑයට විහිදුවමින් කැරකි සෑයට වඳින අසිරිය පින්වත්නි අපි මේ ඇස් දෙකෙන් දැක්කා. ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ ධාතුන් වහන්සේලාගේ ගුණ කියා මහා රාත්‍රියේදී සෑයට වඳිනකොට ආකාශයේ මුදුන් වන සඳ ඒ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා නොයෙක් වර්ණ විහිදුවමින් සේරුවිල මහා සෑය වඳිනවා දිනෝ දහක් දෙනා දැක්කා. මෙච්චර කාලයකට මිනිසුන්ගේ ඇස් වලින් මේ සඳ ප්‍රාතිහාර්ය පානවා දැකලා නැහැ. සේරුවිලදී ඒකත් සිද්ධ වුණා. සේරුවිල ලලාට ධාතුන් වහන්සේ නිසා මහ පොළොව කී ගමනක් කම්පා වුණාද? ලලාට ධාතුන් වහන්සේ වන්දනා කරන්ට මේ ඇත්තන්ට සිත් පහළ වේවා. පින්වතුනි ඒ වාසනාව උදා වේවා.